ඔබ සියලු දෙනාගේ දැන ගැනීම සඳහා අද දින විශ්‍රාම දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාව හැකර්වරුන් විසින් ආක්‍රමණය කර ඇති බව දැන්වෙන පුවතක් සමාජයේ පවතිනවා. එම සමාජ පුවත කෙසෙක් දුරට සත්‍ය වුවත් අසත්‍ය වුවත් ඔබගේ ආරක්ෂාව සපයා ගැනීම සහ ඔබගේ මුදල් සහ එවැනි පෞද්ගලික දත්තයන් ආරක්ෂා කර ගැනීම සඳහා කරුණාකර මෙය පිළිබඳ ඉතා විමසිලිමත් වන්න. මෙය ඉතා ඉක්මනින් ප්‍රචාරය කිරීමට අවශ්‍ය වූ නිසා මෙය මෙසේ ඔබ වෙත දන්වා සිටිනවා. එනම් ඔබගේ ඩෙන්ටි කාඩ් එක යම්කිසි පුද්ගලයෙක් දන්නවා නම් එය ඉදිරිපත් කිරීම මගින් ඔබගේ සියලුම තොරතුරු එම විශ්‍රාම දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවේ ගබඩා වී ඇති තොරතුරු මගින් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. එම නිසා විශේෂයෙන් මෙම හැකර්වරුන්ගේ අභිප්‍රාය වන්නේ ඔබගේ තියෙන බැංකු ගිණුම් ගත මුදල් ආදිය සොරකම් කර ගැනීම සඳහා වගේ දේවල්. ඒත් එක්කම ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට ඔවුන්ට හැකියාව තියෙනවා. එම නිසා ඒ පිළිබඳව ඔබගේ අවධානය ඉතා ඉක්මනින් යොමු කරන්න. යම්කිසි නොදන්නා පුද්ගලයෙක්ගෙන් ඔබට දුරකථන ඇමතුමක් ඇවිත් ඔබගේ යම්කිසි අංකයක් විමසා සිටියහොත් එනම් ඔබ නොදන්නා පුද්ගලයෙක් හෝ දන්න බව අගවන පුද්ගලයෙක් හෝ විලාසයෙන් මෙම ඔබ වෙත පැමිණීමට හැකි. එවිට ඔබ කළ යුතු වන්නේ ඒ සාමාන්‍යයෙන් එය OPT අංකය ලෙස සඳහන් කරනවා. එම මොකක් සඳහාද? යම්කිසි දෙයක් ඒගොල්ලන්ට ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබගෙන් එම අංකය විමසා සිටිනවා. කුමක් නිසාද? ඔබගේ ටෙලිෆෝන් එකට තමයි එම අංකය ලැබෙන්නේ. ඒ නිසා කරුණාකර එවැනි දේවල්ට යොමු වන අවස්ථාවන් වලදී එවැනි අංක නොදන්නා පුද්ගලයන්ට දීමෙන් ආරක්ෂා වන්න. ඒ සමහර විට ඔබ දන්න විදිහටම විශ්‍රාමික දෙපාර්තමේන්තුවෙන් අහන විදිහට අහන්නත් ඉඩ තියෙනවා. අපි දන්නේ මෙම තොරතුරේ සත්‍ය අසත්‍යතාවය. කෙසේ වෙතත් ඔබ ඒ සඳහා පරිස්සම් වීම ඉතාමත් යෝග්‍යයි. මොකද අපිට නැත්තම් අර ගහෙන් යන්න මිනිහට ගොනා යන්න වගේ විශ්‍රාමිකයන් කියලා කියන්නේ ඉතාමත් අවම වැටුප් තලයකින් ජීවත් වෙන කොටසක්. එම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ලබා ගැනීම තම තමන්ට වගකීමක් වෙනවා නිසා. කෙසේ වෙතත් මෙම සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරන්න කරුණාකර ඔබගේ ටෙලිෆෝන් එකට ලැබෙන තොරතුරු විමසීමේ ක්‍රියාවලියන් වලින් බොහෝ ඉතාමත් කල්පනාකාරීව හැසිරෙන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.